අපි බලමු සෙච් කියන්නේ මොකක්ද කියලා. සෙච් කියන්නේ මොකක්ද? සෙච් කියන්නේ මොබයිල් වෝල්පේපර් තියෙන සයිට් එකක්. ඇත්තට මේක සයිට් එකකුත් නෙමෙයි, මේක මොබයිල් ඇප් එකක්. මේක Play Store එකේ Apple Store එකේ ගන්න තියෙන ඇප් එකක්. ඒතකොට අපි මොබයිල් වෝල්පේපර්ස් ගන්න තියෙන වගේ මේ කවුරු හරි මේකට අප්ලෝඩ් කරන්නත් ඕනේ. එතකොට අපිට පුළුවන් මේ විදිහට මේකට වෝල්පේපර්ස් අප්ලෝඩ් කරන්න. ඒතකොට මේ තියෙන අපිට බලන්න අපි සයිට් එක ඇතුළට ගියාම මේ බලන්න එක එක විදිහේ ලස්සන වෝල්පේපර්ස් තියෙනවා. අයි කැචින් වෝල්පේපර්ස් තියෙනවා. ඒ වගේ මේකේ වෝල්පේපර් වලට අමතරව රින්ගින් ටෝන්ස් උත් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඔයාලට ඒ ගැන ස්කිල් එකක් තියෙනවා නම් ඔයාලට රින්ගින් ටෝන් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒත් මම මේක කතා කරන්නේ කොහොමද AI art මේ සෙජ් එකේ අප්ලෝඩ් කරන්න කියලා. ගොඩක් සයිට්ස් වල AI arts අප්ලෝඩ් කරන්න දුන්නේ නැති වුණාට මේ සෙජ් එකේ AI art අප්ලෝඩ් කරන්න දෙනවා. අපිට ඒතර මේ කන්ට්‍රිබියුටර් කෙනෙක් විදිහට මේකේ සෙජ් එකේ රෙජිස්ටර් වෙලා අපිට පුළුවන් AI art අප්ලෝඩ් කරන්න. මම ඒකේ ප්‍රොසීඩර් එක සම්පූර්ණයෙන්ම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද AI art ටැග් ජෙනරේට් කරගන්නේ, ඊටු AI art එකක් අප්ලෝඩ් කරගන්නේ, කොහොමද කීවර්ඩ්ස් හොයාගන්නේ, එහෙම හැම ක්‍රමයක්ම මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මම මේ බේසික් අයිඩියා එකක් දෙන්න යන්නේ සෙජ් එකෙන් කොහොමද මේ අප්ලෝඩ් කරන්නේ කියලා. එතන සෙජ් එකේ අප්ලෝඩ් කරලා අපිට රෙවෙනියු එකක් ගන්න පුළුවන්ද කියන එක මම ප්‍රූෆ් එකක් දෙන්න. මේ තියෙන්නේ මම හදපු සෙජ් account එක. මේකේ දැන් ඩවුන්ලෝඩ් 44ක් තියෙන මේ ටයිම් ෆ්‍රේම් එකක් තියෙන. මේ ටයිම් ෆ්‍රේම් එකේ තමයි මේ ගන්න වෙලා තියෙන්නේ. ඒතකොට මේක සෙජ් එකේ අපිට සල්ලි ලැබෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සෙජ් ක්‍රෙඩිට් කියන එක. අපි ක්‍රෙඩිට් හරහා ගන්න ඕනේ. ඒක වෙනම ප්‍රොසීඩර් එකක්. එතකොට මේකේ ඇඩ් ප්ලේස් එකෙන් තමයි මම මේ ඔයාලට කියලා දෙන්නේ ඇඩ් ප්ලේ වලින් කොහොමද ගන්න කියලා. මේ ඇඩ් ප්ලේ එකක් කියන්නේ සෙජ් එකට කවුරු හරි ඩවුන්ලෝඩ් කරගන්න එනකොට වෝල්පේපර් එකක් එයාට ඇඩ් එක ප්ලේ වෙනවා. මේ ඇඩ් එක ප්ලේ වෙනකොට ඒක හරහා තමයි අපිට රෙවෙනියු එකක් එන්නේ. ඒ කියන්නේ මේක කොටසක් සෙජ් එකට අය කරගන්නවා, ඊටු කොටස අපිට රෙවෙනියු එකක් විදිහට ගෙවනවා. ඒතර මේක කොහොමද අපි කරන්නේ කියලා තමයි මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වෙනවා කොහොමද සෙජ් account එකක් හදාගන්නේ කියලා කතා කරන්න. එහෙනම් අපි subscribe කරලා අපේ channel එකත් එක්ක set වෙන්න. Thank you.